අද ලන්ඩන් වල තව දවසක්. ඉතින් මේකත් පුංචි හීනයක් තිබුණු එකක් මගේ හිතේ. පුංචි කාලේ අපි පින්තූර වල දකිනවනේ මේ වගේ ඩබල් ඩෙක බස් එකක ඕපන් උඩ තියෙන එකක හැමෝම සිටියක දිහා බලාගෙන යනවා. ඉතින් අද ඒකට තමයි ආවේ අද දවසම දැන් උදේ. අද දවසම අපි ගත්තේ සිටි සයිට් සීන් කියන ලන්ඩන් මේ බස් කම්පැනි එකේ ටිකට්ස්. ඉතින් මුළු ලන්ඩන් සිටි එකම කවර් වෙනවා. අපි නගිනවා ඒකේ රෙඩ් කියන බස් එකට. ඒක ඉවරුණාට පස්සේ අපි යනවා වෙනම පාරක බ්ලූ කියලා බස් එකක් යනවා. ඉතින් මුළු ලන්ඩන්ම එතකොට කවර් වෙනවා. අපිට ඕනේ තැන්වල බහින්න පුළුවන්. හැම විනාඩි 10ක් 15ක් ඇතුළතම ඊළඟ බස් එක එනවා. අපිට ඊළඟ බස් එකට නගින්න පුළුවන්. ඉතින් අපිට ඕනේ තැන්වල විතරයි අපි බහින්නේ. මොකද අපි දවස් දෙකක් දැන් හොඳට ඇවිදලා බලලා ඉන්නේ. බලපු නැති ඒවා ටික අද කවර් කරනවා. ඉතින් මේක තමයි අපි යන්න හදන බස් එක. අපි ඒකෙන් උඩ ගිහිල්ලා යමු හොඳ ටුවර් එකක් ලන්ඩන් ටුවර්. ඉතින් මම උගලන්ට කිව්වනේ මේක මගේ හීනයක් කියලා. මං හරිය ආස කළා තොප්පියක් දාලා සන්ග්ලාස් දෙකක් දාගෙන මේ වගේ ඩබල් ඩෙක බස් එකක උඩ නැගලා ඒකේ ඉඳන් වටපිට බල ලන්ඩන් නගරය පුරාම යන්න. ඉතින් ඔන්න මං මගේ පුංචි හීනය සැබෑ කරගත්තා. ඉතින් මේ යන අතර වාරයේදී මං ඔයගොල්ලන්ට කියන්නම් විශේෂ තැන්. ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. නමුත් ගොඩක් තැන්වලට මම මේකේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒ තැන් ගැන විස්තරාත්මකව බලන්න ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් මගේ පහුගිය වීඩියෝස් බලන්න පුළුවන්. බැස්ස නැති තැන්වල තමයි අද අපි මේ බැහැලා චුට්ටක් ඒ ගැන ඉගෙනගෙන චුට්ටක් ඒවා දිහා බලාගෙන යන්න හදන්නේ. ඉතින් අද දවස මාත් එක්ක සුන්දරව ගෙවමු මේ විදිහට. ඔන්න දැන් අපි පාස් කරන්නේ බිග් බෙන් එක. බිග් බෙන් එකට පිටිපස්සේ තියෙන්නේ පැලස් ඔෆ් වෙස්ට්මිනිස්ටර්. ඔන්න දැන් අපි ඉස්සරහට යනකොට ඔන්න දැන් දකින්නේ ලන්ඩන් අයි එක. මතකනේ බලපු අය දන්නවා මම ලන්ඩන් අයි එකේ උඩටම ඒකේ නැගලා ගියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බලපු තැනුත් බල අපි යන්නේ. මේක ඉතින් අපි අපේ කාලේ නම් අපි දවසක්ම බලපු වෙඩින් එකක් වෙච්ච තැනක්. ඩයනා කුමරියගේ වෙඩින් එක ගත්තේ මෙන්න මේ සෙන්ට් පෝල්ස් කැතීඩ්‍රල් එක ඉස්සර ඇතුලේ තමයි. අපි ඇතුලට ගියා. මේ ලස්සන චර්ච් එකක්. මෙතන තමයි අය ඇවිල්ලා බැහැලා මෙන්න මෙතනින් තමයි උඩට ගියේ. මෙන්න මේ දොරෙන් තමයි. ඉතින් ලස්සන
කැතීඩ්‍රල් එකක්. මම ඒක ඉස්සරහා තමයි ඉන්නේ. අපි බස් එකෙන් ඇවිල්ලා බැහැලා දැන් මෙතන ඉඳලා ටිකක් දුර ඇවිදිනවා. අපිට අවශ්‍යයි දැන් මේ සිටි එක ඇතුලේ ඇවිදින්නත්. ඉතින් අපිත් එක්ක යන් අපි හොඳට ඇවිදින්න තමයි අද දවස තියාගෙන ඉන්නේ. අදත් ඉතින් පොඩි චුරු වැස්සක් තියෙනවා හිටපු ගමන් ඒ ලන්ඩන් වල හැටි. අහලා තියනවා නේද මේ රයිම් එක? London Bridge is falling down, falling down, falling down. කවුද අහලා නැත්තේ නේ? අපි හැමෝම චූටි කාලේදී කියපු පොයම් එකක්. මම දැන් ඉන්නේ ලන්ඩන් බ්‍රිජ් එක උඩ. ඔන්න මම දැන් යනවා බ්‍රිජ් එක බලන්න. එන්න මාත් එක්ක. ලස්සනට ටවර් බ්‍රිජ් එක. හරිම ලස්සනයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බොරම් මාකට් එකට. මං සාමාන්‍යයෙන් රටකට ආවම හරි ආසයි මේ වගේ මාකට්ස් වල ඇවිදින්න, ඒවැ තියෙන කෑම කන්න, ඒ ලයිෆ් එක එක්ස්පීරියන්ස් කරන්න හරි කැමති. ඉතින් යමු අප මාත් එක්ක මොනවද අද තියෙන්නේ කියලා බලන්න. මේකේ ගොඩක් දේවල් තියෙනවා. ගිහලා බලමු. අරකෙන් try කරා wild mushroom with risotto. මාරම රහයි කියන්නේ ලෝකේ තියෙන ඔක්කොම mushroom ಜಾති එකේ තිබ්බා. දැන් මෙතනින් අපි try කරන්න යනවා truffles. Truffles with cheese sauce එකක් එක්ක
ඒගොල්ලෝ තව දෙකක් දීලා තියෙනවා. අපි සම්පල් කෑවා මාරම රහයි මේක. මේක නම් ඉතින් කියන්න දෙයක් නැහැ. මේ මාකට් එක පේනවනේ මිනිස්සු කනවා, බොනවා, බඩු ගන්නවා, එන්ජොයි කරනවා. ගත්ත එක එතන දැක්කහම හරිම රහයි වගේ කියලා හිතුණා. ඉතින් මං ජාති ගොඩකින් ගත්තා. පොඩ ගත්තේ. මේක සී සෝල්ට් කැරමල් කියන එක. අපි කිරි ටොෆි කිව්වට ඒගොල්ලෝ කියන්නේ ෆජ් කියලානේ. මේක. රහගන මට කියන්න ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. කිව්වත් මං දන්නවා. මම එකයි කැම වලට ඔයගලන්ට කමෙන්ට්ස් දෙන්න යන්නේ නැත්තේ. මම කැමති දෙයට තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. අනිත් එක රස කියන එක අපිට කියන්න බෑනේ. දුනු රසද, පැණි රසද, දැවිල්ලද එහෙම කියලා කියන්න බෑනේ. මම මේකට කැමතියි. Chocolate waffles with vanilla ice. බැරෝ මාකට් එකෙන් ඉතින් හොඳට ඇවිදලා කාලා බීලා බස් එකට නැගලා දැන් ඔන්න අපි ටවර් බ්‍රිජ් එක උඩින් තමයි මේ යන්නේ. ඔයගලන්ට මතකනේ මේකේ ටුවර් එකකුත් මං කළා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ලන්ඩන් වල මුළු ලන්ඩන් පුරාවටම ඇවිද්දේ. මං හිතනවා ඕගොල්ලොනුත් මාත් එක්ක මේ ටුවර් එක මේ විදිහටම යන්න ඇති කියලා. ඒකේ එන්ජොයි කරන්නත් ඇති කියලා. ඉතින් මේ බස් එක එක ස්ට්‍රීට් අස්සෙන් යනකොට එක බ්‍රෑන්ඩඩ් ෂොප්, ඒ වගේම බලන්න ලස්සන මල් තියෙන කඩවල්, විවිධාකාර දේවල් අපි දැක්කා. ඉතින් ඕගොල්ලෝ මාත් එක්ක මේ හැම දෙයක්ම එන්ජොයි කරන්න. දැන් නම් ඉතින් හවසුත් වෙලා හරිම මහන්සි. නමුත් ඉතින් ලස්සන දවසක් ගෙව්වා. ඉතින් මං ඔයගලන්ට ආදරෙන් ආරාධනා කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ඔබන්න. දිගින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න මං ඔයගලන්ට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්.